හායි යාළුවනි සුබ උදෑසනක් ඔයාලට. අද මම ඔයාලට ගේන්න හැදුවේ අපි පේන්ට් වැඩ කරන නිසා ඒ සම්බන්ධ වීඩියෝ එකක්. අපේ වැඩවීම යටතට්ටුව අවසාන ටික යන්නේ. මෙන්න මේ ටිකේ තමයි අපි වැඩ කරගෙන ගියේ. මෙන්න මේ ටික දැන් අවසන් වෙලා තියෙන්නේ. මේ ඉස්සරහා වැරෙන්ඩා කෑල්ල මේකේ මේ ලයින් ටික විතරයි ගාන්න තියෙන්නේ. පිටි වල ගාලා ඉවරයි. කණු ටිකෙත් ඔක්කොම ගාලා ඉවරයි. මේකේ තියෙනවා බිම ටයිල් එක සුද්ධ කරලා මොප් කරන්න තියෙනවා. ඒකත් අපි අද කරලා ඉවර කරලා තමයි යන්නේ. මේ තියෙන්නේ සාලේ පාට තින්ත තමයි ගාලා තිබුණේ. ඊට පස්සේ අපි ඒවා බිත්ති ඌරලා බිත්ති යට දිරලා වගේ තිබුණ ටයිල් එක අයිනෙන් ස්කර්ටින් එක ගාව ඒවා සුද්ධ කරලා තමයි පොටි දැම්මේ. මේ කණුවත් මේ සම්පූර්ණම පොටි දැම්ම සවුත් වෙලාමයි තිබුණේ. කුස්සියේ කල එකක් තමයි ගාලා තියෙන්නේ. ඒක දැලි බැඳෙන නිසා සුදු ගාන්න එපා කිව්ව නිසා කල පාටක්ම ගෑවා. මේ ගේ පිටපැත්ත කුස්සිය පැත්තෙන් එළිය ටික මේ පැත්තෙත් වැඩ ඉවරයි. යටතට්ටුවේ සම්පූර්ණම වටෙත් එක්කම ඉව ගාලා තියෙන්නේ අපි. මේ වැඩේ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් එකක් දාන්න. යාළුවා නම් වැඩ පටන් අරන් තියෙන්නේ. අපි දෙන්නත් එක්ක තමයි වැඩ කරන්නේ දිගටම. මේ ටික ගාලා ඉවරනම වැඩේ අවසන්. එයා දැන් ගාගෙන වැඩේ පටන් අරන් තියෙන්නේ. ඉනි මගේ උඩටම නැගලා ඉන්නේ. මේ ඔයාලට පෙන්වන්නේ දෙවෙනි තට්ටුවේ සාලය. මේ තට්ටුවේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම සුදු ගාන්න. මේ තට්ටුවේ තාම වැඩ පටන් ගත්තේ නෑ අපි. මේක නම් පොටි ටිකක් අඩුවෙන් තමයි දාන්න තියෙන්නේ. තද පාට නිසා මේ ටිකක් අමාරුයි සුදු කරගන්න. මේක වැඩ කරනකොට අපි වීඩියෝ ටිකක් දානවා පිටවටිත් තියෙන නිසා. වහලේ උඩක් තියෙනවා මේකේ. අපි වැඩ අවසන් කරනවා. ඔක්කොම සුද්ධ වතුර ටික ඔක්කොම කරලා ඉවරයි අපි. අපේ වැඩ අවසන් කරලා යන්න තමයි හැදුවේ. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ජය වේවා.